මාරදිව්‍ය පුත්‍රයා දස දහසක් සක්වලින් දෙවියෝ රැස් වෙලා ඉන්නේ. නමුත් මාරදිව්‍ය පුත්‍රයා කල්පනා කළා සිද්ධාර්ථයන් මගේ භූමිය ඉක්මවන්නයි සූදානම්. මගේ ආඥාවට ඉහළින් යන්නයි සූදානම්. මගේ විෂය පතේ ඉක්මෝල යන්නයි සූදානම් වෙන්නේ. ඒකට ඉඩ දීලා බෑ කියලා. වසවර්ති මාරයා මාර බෙරේ වයන්න පටන් ගත්තාම දස බිම්බරක් මාර සේනාව සක්වලවල් 10000කින් දස බිම්බරක් කියලා කියන්නේ මේ පොළව යම්සේ බරයිද ඒ වාගේ 10 ගුණයක් බරයි කියලා කියනවා මාර පිරිස. ඊතරම්ම මාර පිරිසක්. හැම පැත්තෙම කෑ ගහගෙන ඉනවා. ඔවුන්ගේ කෑ ගැහීමේ හඬ කොපමණද කියලා සඳහන් කරනවා. මහ පෘථුවිය බිඳුණා නම් මහ පෘථුවිය පැලුණා නම් ගව් ගානක් පැලෙනවා කියලා. ඒ තරම් හඬක්. නමුත් මේ හඬට බයි සියලුම දෙවිවරු දිව්‍ය ලෝකවලටම ගමන් කළා. සක්‍ර දේවේන්ද්‍රයන් ජයතුරා සංකය අරගෙන සක්වල මුදුනට ගොඩ වුණා කියලා සඳහන් කරන්නේ. මහ බඹු සක්වල මුව විට චත්‍රයේ දාලා බඹලොවටම ගියා කියලා සඳහන් කරනවා. කිසිම දෙවියෙක් කිසිම බ්‍රහ්මයෙක් බෝසතාණන් වහන්සේ ළඟ නැහැ. වසවර්ති මාරයා ලං වෙලා බෝසතාණන් වහන්සේට කරදර කරන්න කියලා හිතාගෙන වැසි 9ක් වැස්සෙව්වා. ආයුධ වැසි, ගිනි අඟුරු වෙහි, වැලි වරුසා, මඩ වරුසා, පර්වත වරුසා, සර්ප වරුසා, උණුවලු වරුසා මේ වගේ වරුසා 9ක් වැස්සෙව්වා. මහා ගණන්ධකාරයක් මවල බෝසතාණන් වහන්සේ අරමුණු කරලා එල්ල කළා. නමුත් සඳහන් කරනවා මුලින් වස්සපු වැහි හැම එකක්ම මහ බෝසතාණන් වහන්සේ ළඟ මල් බවට පත් වුණා. මේ අන්ධකාරයේ චතුරංග සමන්නාගත අන්ධකාරයේ තරම් දරුණුයි. නමුත් සූර්ය දිව්‍ය රාජයා දැක්කහම අඳුර තිබුණ තැනක් හොයාගන්න බැරුව පලා යනවා වගේ මහ බෝසතාණන් වහන්සේගේ තේජසින් මේ මහා අඳුර නිමිලා ගියා, නැති වෙලා ගියා කියලා සඳහන් කරනවා. මාර දිව්‍ය පුත්‍රයාට බොහොම කේන්ති. මහ බෝසතාණන් වහන්සේට කතා කරලා කියනවා සිද්ධාර්ථ ඔය ආසනේ උඹේ නෙමෙයි. සිද්ධාර්ථ ඔය ආසනේ මගේ. මේ ආසනේ මට දීලා මෙතනින් නැගිටලා යන්න කියලා. බෝසතාණන් වහන්සේ කියනවා වසවර්තිය මේ ආසනේ වෙනුවෙන් ඔබ පාරමිතා පිරුවේ නෑ. මේ ආසනේ වෙනුවෙන් ඔබ පංච මහා දාන දුන්නේ නෑ. මේ ආසනේ වෙනුවෙන් බුද්ධ කෘත්‍යයන් සම්පූර්ණ කරන්න කටයුතු කළේ නෑ. මොන හේතුව නිසා මේ වජ්‍රාසනයට අයිතිවාසිකම් කියන්න හදනවද කියලා. වසවර්ති මාරයා තමන්ගේ පිරිසට කතා කරලා කියනවා මේ ආසනේ මගේ කියලා සාක්ෂි දෙන්න කියලා. ඒ වෙලාවේ මාර පිරිසගේ හඬ මුලින් සඳහන් කළා වගේ මහ පොළොව ගව් ගානක් පැලෙන්න තරම් හඬක්. එහෙම කියලා අහනවා සිද්ධාර්ථ උඹට තියෙනවද සාක්ෂි? මීට කලින් වැහි 9කින් බෝසතාණන් වහන්සේට හානි කරන්න බැරි වෙච්ච හින්දා තමන් ළඟ තියෙනවා චක්‍රායුධය. ලෝකයේ දරුණුතම ආයුධ 4න් එකක් තියෙන මාරදිව්‍ය පුත්‍රයා ළඟ. කොයි තරම් දරුණුද කියලා සඳහන් කරනවා මහමෙරට දාලා ගැහුවොත් උණ දැල්ලක් කැපුවා වගේ මහමෙර කපාගෙන ගමන් කරනවා කියලා. ඒ තරම්ම දරුණුයි ආයුධ. ඉතින් බැරි තැන මේ ආයුධිනුත් දාලා ගැහුවා. මහමෙරට ගැහුවත් උණ දැල්ලක් තරම් කපලා හෙලන මේ ආයුධේ මහ බෝසතාණන් වහන්සේගේ සිරසට උඩින් ඡත්‍රයක් වෙලා පිහිටියා කියලා සඳහන් කරනවා
නිකම්ම නෙමේ මල් වැල්ද දරාගෙන. ඉතින් මේක දැකපුවාම මාරයාගේ කේන්තිය නිම්හිම් නෑ. ආසනෙත් මට අයිති නෑ කියලා කියනවා. මාර පිරිසට කතා කරලා කියනවා බල මොකටද බලාගෙන ඉන්නේ. මේ සිද්ධාර්ථයන් මෙතනින් ඉවත් කරපල්ලා. පැනලා දුවන්න දෙන්න එපා කියලා. වජ්‍රාසනයට සාක්ෂි අහනකොට මහබෝසතාණන් වහන්සේ සඳහන් කළේ මාරේ. මම් පිරූ පාරමිතා ගැන මම මොකට ආවර්ජනය කරනවද? වෙස්සන්තර මහරජුරු පංච මහා දාන දෙන වෙලාවේ මේ මහ පොළොව අඬපු තරම් මහ පොළොවට දකුණු ශ්‍රී හස්තය දිගු කරලා ඒ වෙලාවේ සඳහන් කළේ මහ පෘථුවියේ එදා 10000ක් සක්වලවල් කම්පා කරව වෙවුලපු මහ පොළොව අද සාක්ෂි කියන්නේ නැත්තේ. මාරයට මෙච්චර පිරිසක් ඉන්නවා. මගේ අම්මා තාත්තා දෙන්නම ළඟ නැහැ. මගේ කියලා ඥාතියෙක් මේ වෙලාවේ ළඟ නැහැ. මගේ කියලා සහෝදරයෙක් මේ වෙලාවේ ළඟ නැහැ. මගේ ආරක්ෂාවට කිසි කෙනෙක් නැහැ. ඉතින් මම මේ ආසනයේ උරුමකාරය කියලා සාක්ෂි කියන්නේ නැද්ද? සඳහන් කරනවා මේ මහ පොළොව සියවර දහස්වර දසදහස්වර කම්පා වෙනකොට යොදුන් 100ක් විතර උස මාරයාගේ ගිරිමේ කලා කියන හස්තියා බෝසතාණන් වහන්සේ දිහා බලාගෙන දනින් වැටුණා කියලා. ඒත් එක්කම මාර පිරිස මහා වාතයකට මුහුණ දුන්න පුළුන් ගොඩක් වගේ දෙන්නෙක් එක මග නොයා සීසීකට දීව කියලා සඳහන් කරනවා. බෝසතාණන් වහන්සේට අභියෝග කරන්න එතනින් එහාට වෙන කවුරුවත්ම නැහැ.